Welcome to my YouTube channel. අද අපි හදන්න යන්නේ කහ බත් එකක්. හැබැයි චුට්ටක් වෙනස් විදියකට රහ සමුද්‍රව්‍යකුත් එක්ක. අපි එහෙනම් බලමු මොනවාද මේ කහ බත් එක හදන්න ඕන කරන්නේ කියලා. මුලින්ම කරපිංචා, රම්පේ, ලූණු, තලාගත් ඉඟුරු සුදු ලූණු, එනසාල්, කරාපු නැටි, ගම්මිරිස්, කුරුඳු පොතු, ලුණු, කහ කුඩු, බටර්, මේක තමයි අපි පාවිච්චි කරන රහස් සමුද්‍රව්‍ය, පොල් කිරි, සෝදා පොඟවාගත් බාස්මති හාල්. අපි මුලින්ම රයිස් කුකර් එක ලිපේ තියෙනවා. ඒක චුට්ටක් රත් වෙන්න. ඒක රත් වුණාට පස්සේ අපි ඒකට බටර් ටික එකතු කරගෙන බටර් ටික හොඳට රත් කරගන්නවා. රත් වෙච්ච බටර් එකට අපි මුලින්ම එකතු කරගන්නවා තලාගත් ඉඟුරු සුදු ලූණු, කරපිංචා, රම්පේ, ලූණු. ඒ ටික හොඳට අපේ බටර් වල අපි ටෙම්පරාදු කරගන්නවා. ඊට පස්සේ අපි ඒකට එකතු කරගන්නවා කුරුඳු පොතු, එනසාල්, කරාබු නැටි, ගම්මිරිස් ඇට කිහිපයක්. අපි මේකට ගම්මිරිස් ඇට දාන්නේ තව රස වැඩි වෙන්නයි. දැන් මේක ටිකක් ටෙම්පරාදු වුණාට පස්සේ අපි අපේ හාල් ටික එකතු කරගන්නවා. ඒ හාල් ටික එකතු කරගෙන අපි ටෙම්පරාදුවත් එක්ක චුට්ටක් හොඳට හඳියා ගන්නවා. ඊට පස්සේ අපි ඒකට එකතු කරනවා ලුණු කුඩු ටිකක්, කහ කුඩු ටිකක්. ඒ දෙකත් අපි හොඳට කලවම් කරගන්න. දැන් අපි යන්නේ අපේ මේ බත් එකට පොල් කිරි ටික එකතු කරගන්න. පොල් කිරි එකතු කරගත්තම අපේ කහ බත් එකට හරි අමුතු රසක් වගේම සුවඳක් එනවා. ඊට පස්සේ අපේ හාල් ටික තැම්බෙන ප්‍රමාණයට අපි වතුර එකතු කරගන්න ඕනේ. ඊට පස්සේ අපේ රයිස් කුකර් එකේ පියන වහලා තැම්බෙන්න තියන්න. මේ ටික වෙලාවකට පස්සේ බත් එක තැම්බෙන ගමන් මේ විනාඩි 15කට විතර පස්සේ අපේ බත් එක බලනකොට අපේ බත් එක හොඳට හදිලා තියෙන්නේ. හොඳට තැම්බිලා මාරම සුවඳක් මේ වෙලේ තියෙන්නේ. දැන් අපි බත් එක චුට්ටක් අපේ හැන්දේ කුරු ගා ගන්නවා. ඊට පස්සේ මම අපේ බත් එකට බැදගත්ත ලූණු ටිකක් ඉහා ගන්නවා. ඒකෙන් බත් එකට තව රාමුතු රසක් එනවා. ඕගොල්ලොත් මේ විදිහට කහ බත් එක හදලා කමෙන්ට් කරන්න රසයිද කියලා. Thanks for watching.